හරි. දැන් මේ වීඩියෝෙන් අපි කතා කරමු මොකක් හරි අණුවක හැඩය. එහෙම නැත්නම් ජ්‍යාමිතික හැඩය. එහෙම නැත්නම් වෙස්ප හැඩය කියන එක හරියටම ගන්නෙ කොහොමද කියලා. රාජ්‍ය විශ්වවිද්‍යාලයකින් වසරකට 10 දිනකට පමණ ලබාගත හැකි රසායන විද්‍යා විශේෂ උපාධියක් සහිත ලංකාවේ එකම රසායන විද්‍යා ගුරුවරයා උෂාන් ගුණසේකර එන්න විදින්න දිනන්න නම්බර් 0 මහනුවර සියත්මින් කුරුණෑගල ලංකාවටම ඔන්ලයින්. මෙහෙමයි. කලින් වීඩියෝ එක බැලුවේ නැත්නම් ඒක බලලා මේන ලොකු සම්බන්ධිකුත් නැහැ. හැබැයි චූටි සම්බන්ධයක් තියෙනවා. කලින්වත් බලලා ආව නම් හොඳයි. එතකොට ඒ කලින් වීඩියෝ එකේ link එක description එකේ ඇති. හරිද? එහෙ නැත්නම් ගිහලා බලන්න විකර්ෂණ කාණ්ඩ පිහිටීමේ search කරාම එනවා. හරිද? මේ වීඩියෝ එක අපි කතා කරමු ළමයි ජ්‍යාමිතික හැඩය නැත්නම් අණුවක හැඩය කියලා කියන්නේ මොකක්ද කියලා. මෙතනදී සමාන පද තුනක් තියෙනවා. අණුවක හැඩය, ජ්‍යාමිතික හැඩය, වෙස්ප හැඩය කියන එක. ඔය තුනෙන්ම අදහස් වෙන්නේ එකම දේ. හරිද? ඔය ළමයින්ට පටලෙන දේ තමයි ඕකට අර තියෙනවා වෙස්ප ක්‍රමයෙන් ගන්නවා කියලා පත වගුවක් දාලා ඒ වගුවේ මේවා මෙච්චරයි මේවා මෙච්චරයි එහෙම කියලා වගුවක් පාඩම් කරන්න තමයි ළමයි කැමති සහ නැඹුරු වෙලා තියෙන්නේ. ඒක මං කියන්නේ එහෙම ඕනේ නෑ. හරිද? ඒක ලේසියෙන් ගන්න ක්‍රමයක් තියෙනවා. හරිද? අණුවල හැඩය පටස් ගාලා ගන්න ක්‍රමයක් තියෙනවා. එතකොට වැඩේ ලේසි. හරිද? මම ඒ ක්‍රමයේ දැන් පටපට ගාලා කියලා දෙන්නම්. ඒ ක්‍රමයේ කියලා දීලා අපි උදාහරණ සෙට් එකක් බලමු. ඒ උදාහරණ ටිකෙන් එතකොට ඔයාලට තේරෙනවා මේ වැඩේ කරගන්න පුළුවන් කියලා. මුලින්ම අපි බලමු ළමයි විකර්ෂණ කාණ්ඩ පිහිටීමේ ජ්‍යාමිතික හැඩයේ තියෙන වෙනස මොකක්ද කියලා. අපි චුට්ටක් කලින් මතක් කරමු. විකර්ෂණ කාණ්ඩ පිහිටීමෙන් කිව්වේ මොකක් හරි පරමාණුවක් වටා සිග්මා බන්ධන සහ එකසර යුගල් පිහිටලා තියෙන විදිහ කියන එකනේ. එහෙම නැත්නම් මධ්‍ය පරමාණු වටා විකර්ෂණ කාණ්ඩ දිශානත වෙලා තියෙන විදිහ. ඒ නිසා තමයි අපි එකට කිව්වේ පරමාණුවක් වටා හැඩය කියලා. මේ ජ්‍යාමිතික හැඩය කියලා කියන්නේ එහෙනම් පරමාණුවක් වටා හැඩය නෙමේ අණුවක් ඇතුලේ තියෙන බන්ධන දිශානත වෙලා තියෙන ආකාරය. ආපස්සෙන් මම කියනවා ජ්‍යාමිතික හැඩය නැත්නම් අණුවක හැඩය නැත්නම් වෙස්ප හැඩය කියලා කියන්නේ අණුවක බන්ධන දිශානත වෙලා තියෙන ආකාරය. ඒක වාට සිග්මා බන්ධන කියන්නත් පුළුවන් නැත්නම් බන්ධන කියලා සරලව කියන්නත් පුළුවන්. හරි. දැන් ඉතින් එහෙනම් බලමු ළමයි මොකද්ද මේ වගේ හැඩ සහ ඒව කොහොමද ගන්නෙ කියන කතා ටික දැන් අපි බලමු. මෙහෙමයි. මුලින්ම ඒක මේ යන විදිය චුට්ටක් වෙනස්. ඔයාලට ටික වෙලාවක් ඇදී තේරෙයි මොකද්ද මම මේ කියන්නේ කියලා හිමිසරේ බලන් ඉන්නකො. හරිද? ඔයා හිතන්නකො මොකක් හරි පරමාණුවක් කොට විකර්ෂණ කාණ්ඩ දෙකක් තියෙනවා කියලා. හරිද? විකර්ෂණ කාණ්ඩ දෙකක් ඇත්නම් කියලා හිතන්නකො. මෙහෙමනේ ඔයාට තේන ළමයි හැඩයක් ඉන්න නම් අඩුම තරමේ බන්ධන දෙකක් තියෙන්න මෙපැයි. ඒ කියන්නේ මේ විකර්ෂණ කාණ්ඩ දෙක පිහිටන් පුළුවන් එක විදිහක් තමයි එකම විදිහ තමයි සිග්මා බන්ධන දෙකයි එකසර යුගල් බිඳුවයි කියන එකනේ. එතකොට මේ තියෙන එකාගේ සිග්මා බන්ධන දෙකක් තියෙනවා නම් ඔය දෙක පිහිටන්නේ අනිවාර්යෙන් කොහොමද? රේඛීයව තමයි පිහිටන්නේ. හරිද? රේඛීයව පිහිටන්නේ. ඔන්න කතන්දරේ. ඊට පස්සේ හිතපන්කෝ ඔයා ගාව තියෙනවා කියලා විකර්ෂණ කාණ්ඩ තුනක්. විකර්ෂණ කාණ්ඩ තුනක්. මේ විකර්ෂණ කාණ්ඩ තුන තියෙන plan විදි දෙකක් තියෙනවනේ. දැන් වට කතාව තේරෙනවා. කොහොම සෙට් වෙන්න ඕනි? සිග්මා බන්ධන 3යි එකසර යුගල් 1යි. එහෙම නැත්තම් තියෙන plan විදිය තමයි සිග්මා බන්ධන 2යි එකසර යුගල් 1යි. මොකද සිග්මා බන්ධන දෙකට වඩා අඩු වෙන්න බෑ. මොකද බන්ධන දෙකක් නැතුව හැඩයක් එන්න බෑනේ. එතකොට ළමයි හිතන්නකෝ සිග්මා බන්ධන 3ක් තිබ්බා කියලා. ඕකුන් තුන් දෙනා පිහිටන්නේ මෙහෙම. හරිද? මේකට අපි කියනවා තලීය ත්‍රිකෝණාකාර කියලා. හරිද? තලීය ත්‍රිකෝණාකාර කියලා. දැන් වෙලා තියෙන්නේ මේකේ තියෙන එක සිග්මා බන්ධනයක් ගලවලා එකසර යුගලක් බවට පත් කළානේ. එහෙනම් මෙයාව ගලවලා මං එකසර යුගලක් බවට පත් කරොත් මුන්ට වෙනසක් නැහැ. උඩ එකසර යුගලක් වෙනවා. එහෙනම් දැන් මේක තියෙන්නේ මෙන්න මෙහෙම. හරිද? මෙතනින් සෙට් වෙනවා එකසර යුගලක්. එහෙනම් අපි දන්නවා මේ කියන එකාගේ හැඩය කියලා කියන්නේ එකසර යුගල් නැතුව බන්ධනවල පිහිටීමනේ. එහෙනම් මේ හැඩය මොකද්ද? කෝණිකයි. ඔන්න කතන්දරේ. මෙයාලා හැඩය කෝණිකයි. පට්ට ලස්සන තේරුණා. ළමයි ඔයාට චූට්ටක් පොඩි පැටර්න් එකක් පේන්න ඕනේ කලින් වීඩියෝ එකේදී විකර්ෂණ කාණ්ඩ පිහිටීම මතක නම් ඒකෙදි මම ඔයාලට කිව්වා විකර්ෂණ කාණ්ඩ කියලා කියන්නේ සිග්මා බන්ධන එකසර ගල්ලා එකතුවනේ. එතකොට ළමයි මතක තියාගන්න මෙන්න මෙහෙම එකක්. හිතන්නකො විකර්ෂණ කාණ්ඩ දෙකක් තිබ්බනම් විකර්ෂණ කාණ්ඩ පිහිටීම මොකද්ද? රේඛීයයි. ඒ විකර්ෂණ කාණ්ඩ දෙකම ළමයි සිග්මා බන්ධන නම් ජ්‍යාමිතික හැඩයත් මොකද්ද? රේඛීයයි. ඊට පස්සේ බලපංකෝ විකර්ෂණ කාණ්ඩ තුනක් තිබ්බනම් විකර්ෂණ කාණ්ඩ පිහිටීමේනේ තලීය ත්‍රිකෝණාකාර. ඒ තුන් දෙනාම සිග්මා බන්ධන නම් හැඩයත් වෙලා තියෙන තලීය ත්‍රිකෝණාකාර. එහෙනම් ලස්සන පොයින්ට් එක තමයි මොකක් හරි මධ්‍ය පරමාණුවක් වටා තියෙන සියලු විකර්ෂණ කාණ්ඩ සිග්මා බන්ධන නම් විකර්ෂණ කාණ්ඩ පිහිටීමයි යාගේ ජ්‍යාමිතික හැඩයයි හැම වෙලේම සමානයි. පට්ට ලස්සන කතාව තේරුණා. හරිනේ. දැන් බලමු ඊළඟ සිද්ධිය විකර්ෂණ කාණ්ඩ 4ක් තියෙනවා නම්. හරිද? විකර්ෂණ කාණ්ඩ 4ක් ඇත්නම්
විකර්ෂණ කාණ්ඩ 4ක් ඇතනම්. දැන් එහෙනම් ඔයාලා කියන්න බලන්න මේ 4 හැදෙන්න පුළුවන් විදි මොනවද? සිග්මා 4යි එක සර යුගල් 1යි. ඊළඟ මොකද්ද වෙන්න පුළුවන්? සිග්මා 3යි එක සර යුගල් 1යි. හරිද? මෙතන බිඳුවයි සමා වෙන්න. ඊළඟ පාර මොකද්ද වෙන්න පුළුවන් එහෙනම්? සිග්මා බන්ධන 2යි එක සර යුගල් 2යි. ඔන්න ඔහොමනේ අපේ වෙන්න පුළුවන්. හරිද? දැන් එහෙනම් ළමයි තර්කය මොකද්ද? විකර්ෂණ කාණ්ඩ 4ක් තියෙනවා. විකර්ෂණ කාණ්ඩ පිහිටිය මොකද්ද? චතුස්තලීයයි. එහෙනම් ඒ හතරම සිග්මා බන්ධන 4ක් නම් ලොවෙත් හැඩයත් මොකද්ද? චතුස්තලීයයි. හරිද? හැඩයත් චතුස්තලීයයි. ගින්නක්ම නැහැ. හරිද? ලස්සනට තේරෙනවා. චතුස්තලීය. දැන් අපි ඊළඟට කරලා තියෙන්නේ මේකේ තියෙන සිග්මා බන්ධනයක් ගලවලා එක සරයුගලක් බවට පත් කරන එක. හරිද? යට තුන් දෙනාට වෙනසක් වෙන්නේ නැහැ. එහෙනම් උන් තුන් දෙනා ඕන් ඔහොම ඉන්නවා. හරිද? උඩ එක සරයුගලක් තියෙනවා. ඒතර එක සරයුගල හැර අනික් බන්ධනවල පිහිටීම මොකද්ද? මේ පිරමීඩයක් ලස්සන පේන්නේ. එහෙනම් හැඩය මොකද්ද? පිරමීඩීයයි. පිරමීඩීය. ඊට පස්සේ කොල්ලෝ අපි සාමාන්‍යයෙන් පොයින්ට් එක ඔලුවට දාගන්න ඕනේ එක පවතින එක සරයුගලක් තියෙනවා නම් ඊළඟ එක සරයුගල හදන්නේ හැම වෙලේම තියෙන එක සරයුගලට ඈතින්ම තියෙන එක සිග්මා බන්ධනය. ආයෙත් මම කියන එක බණෙන් රකපැන්නවා කියන්නේ මොකක්ද කිව්වේ කියලා. එක සරයුගලක් තියෙන අවස්ථාවකදී අලුත් එක සරයුගලක් හදන්න යනවා නම් සිග්මා බන්ධනයකින් ඔයා හැම වෙලේම තෝරගන්නේ පවතින එක සරයුගලට ඈතින්ම තියෙන සිග්මා බන්ධනය. හරිද? ඒක තියරියක්. නමුත් ඉතින් එහෙම ඔළුවේ තිබ්බේ නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. ගන්න පුළුවන් උත්තරේ. දැන් මේ තියෙන තලයේයි මේ ආය තලයේ එකම තලයේනේ. අනිත් එක තලයෙන් ඉස්සරහට අනික තලයෙන් පිටිපස්සටනේ. එහෙනම් එකම තලයේ උන් ළඟ වැඩි. එහෙනම් තලයේ ඉදිරින් ඉන්න එක ගමු. මෙන්න මෙයා වගේ අපි ගමුකෝ. හරිද? එයා වරන් ගලවලා එක සරගොලක් බවට පත් කරමු. හරිද? එතකොට මෙන්න තියෙනවා බන්ධන දෙක. හරිද? මෙන්න තියෙනවා ඉතුරු එක සර යුගල. ඒතර එක සර යුගල ටික අමතක කරාට පස්සේ හැඩේ එනවා මොකද ආයෙ පාරක්? කෝණිකයි. හැඩේ එනවා ආයෙ පාරක් කෝණිකයි. මාර්ම ලස්සන තේරුනේ. එහෙනම් ළමයි විකර්ෂණ කාණ්ඩ 4ක් තියෙනවා නම් එයාට තියෙන්න පුළුවන් ජ්‍යාමිතික හැඩ මොනවද? එක්ක චතුස්තලීයයි, එකක් ගැලෙව්වොත් අපිට හම්බ වෙන පිරමීඩීයයි, තව එකක් ගැලෙව්වොත් කෝණිකයි. සුපිරියට කතාව තේරුණා. ඊට පස්සේ බලමු විකර්ෂණ කාණ්ඩ 5ක් තියෙනවා නම්. හරිද? විකර්ෂණ කාණ්ඩ 5ක් පවතින. එහෙනම් කල්පනා කරන්න හැඩ කීයක් තියෙයිද? 4ක් තියෙන්න ඕනේ නේද? සිග්මා 5යි එක සර යුගල් බිඳුවයි. ඊළඟට කොහොමද එන්නේ එහෙනම්? සිග්මා 4යි එක සර යුගල් 1යි. ඊළඟට කොහොමද එන්නේ නැත්තේ? සිග්මා 3යි එක සර යුගල් 2යි. ඊළඟ අවසානට එන්නේ සිග්මා 2යි එක සර යුගල් 3යි. ඕන් ඔහොම එන්නේ. හැඩයක් එන සිග්මා බන්ධන දෙයක්වත් අඩුම තරමේ ඕනේ. ඊළඟ පොයින්ට් එක විකර්ෂණ කාණ්ඩ 5ක් තියෙනවනේ. විකර්ෂණ කාණ්ඩ පිහිටීම මොකද්ද? ත්‍රියානත දීපිරමීඩාකාර. පවතින විකර්ෂණ කාණ්ඩ 5ම සිග්මා බන්ධන නම් ජ්‍යාමිතික හැඩයත් ත්‍රියානති දීපිරමීඩාකාර. මොකද විකර්ෂණ කාණ්ඩ සියල්ල සිග්මා බන්ධන නම් ජ්‍යාමිතික හැඩයයි විකර්ෂණ කාණ්ඩ පිහිටීමයි සමානයි. ත්‍රියානති ද්විපිරමීඩාකාර. දැන් ඉතින් හිතපන්කෝ මේකක් ගැලෙව්වා කියලා. මේක ආමන් ගලවලා මෙහෙම හරවන්නම් පොඩ්ඩක්. හරිද? ගලවලා හරවන්න. කියන්නේ මෙහෙම තියෙන මෙහෙම කරන්න. හරිද? එතකොට මේ අතර තියෙන බන්ධනේ මෙහෙම හැරෙනවනේ. එතකොට ඕන් තියෙන හරහට හිටපු දෙන්න. ඔන්න තියෙන මේ අතර හිටපු දෙන්න. දැන් මේක මෙහෙම හරවලා තියෙනවා. එතකොට එක සරගලක් බවට පත් කරනවා. අම්මට උඩු එක සරගල අයින් කරාම අනිත් හැඩේ මොකද්ද? සීසෝ. හරිද? සීසෝ. ඊළඟට පුතේ පළවෙනි එක පවතිනකොට දෙවෙනි එක සරගල බවට පත් කරන්නේ පළවෙනි එකට ඈතින් එකනේ. එතකොට මේ දෙන්න ළඟින් ඉන්නේ නම් මූ හරි තමයි ගලවන්න ඕනි. මම නිකන් මූව ගලවලා අයින් කරන්නම්කෝ. ඌව ගලවලා අයින් කරොත් මේ දෙන්න ඔහොම ඉන්නවා මේකව ඉතිරි වෙනවා. ඕන් ඔහොම තමයි හැඩේ එන්නේ. එහෙනම් එක සරගල අමතක කරාට පස්සේ හැඩේ මොකද්ද? T හැඩේ. හරිද? හැඩේ එනවා T හැඩය. මරු ඈ ඊළඟ ඉතින් දෙවෙනි එක තවත් එක සරගලක් හදනකොට එහෙම විශේෂ තියරියක් නැහැ. කැමති එකක් ගලවපන්. මම මෙන්න මේක ගලවන්නම්කෝ එහා පැත්තේ කාව. ඒතොර ඉතිරි වෙන්නේ ඔන්න ඔය දෙන්න. එතකොට එක සරගල තුන ඕන් ඔහොම තියෙනවා. ඒතර හැඩේ මොකද්ද? රේඛීයයි. හරිද? එක සරගල අමතක කරා හැඩේ රේඛීයයි. එහෙනම් ළමයි විකර්ෂණ කාණ්ඩ 5ක් තියෙනකොට මධ්‍ය පරමාණු වටා එයාට එන්න පුළුවන් ජ්‍යාමිතික හැඩ 4ක් තියෙනවා. ඔක්කොම සිග්මා බන්ධන නම් ත්‍රියානත දීපිරමීඩාකාර. එකක් ගැලෙව්වොත් අපිට හම්බෙනවා සීසෝ. තව එකක් ගැලෙව්වොත් T හැඩය. තව එකක් ගැලෙව්වොත් රේඛීයයි කියලා හම්බෙනවා. මාර ලස්සන කතාව තේරුණා. හරිනේ.
අවසාන වශයෙන් අපි බලමු විකර්ෂණ කාණ්ඩ 6ක් ඇත්නම්. හරිද? විකර්ෂණ කාණ්ඩ 6ක් ඇත්නම්. ඒ 6ක් තිබ්බට ළමයි ක්‍රම 5ක් එහෙම නැහැ ක්‍රම 3යි තියෙන්නේ. ඒක එයාගේ මතක තියාගන්න ෆැක්ට් එකක්. ඒතර හිතන්නකෝ සිග්මා 6යි එකසර යුගල් ගාන 0යි. හරිද? ඊළඟට එන එක තමයි සිග්මා 5යි එකසර යුගල් 1යි. ඊළඟට එන එක තමයි සිග්මා 4යි එකසර යුගල් 2යි. ඕන් ඔහම සෙට් වෙන්නේ. හරිද? තව නෑ. හරිද? විකර්ෂණ කාණ්ඩ 6ට ওই තුන තමයි තියෙන්නේ. තර්කය මොකද? විකර්ෂණ කාණ්ඩ 6ක් තියෙනවා නම් විකර්ෂණ කාණ්ඩ පිහිටීම් වෙන්නේ ළමයි අෂ්ටතලීයයි. එතකොට තියෙන සියලුම සිග්මා බන්ධන විකර්ෂණ කාණ්ඩ නම් මොකද වෙන්නේ? විකර්ෂණ කාණ්ඩ පිහිටීමයි ජ්‍යාමිතික හැඩයයි සමානයි. එහෙනම් මෙතන තියෙන එක ගත්තොත් එහෙම මෙතන ජ්‍යාමිතික හැඩය වෙන්නේ අෂ්ටතලීයම තමයි. ඔන්න කතන්දරේ. අෂ්ටතලීයම තමයි. එහෙනම් සුපුරුදු විදිහට එකෙක් ගලවලා අයින් කරමු. ඒකව ගලවලා අයින් කරා. මම මේ යට එකා ගලවන්නම් හැඩේ පෙන්වන්න ඕන නිසා මූ යට එකා ගලවන්න. පුතේ යට එකා ගැලෙව්වම බන්ධන 4යි උඩට හිටපු ඩයල් එකයි ඔහොම ඉන්නවා. යට එකා එකසර යුගලක්. යට එකාව අමතක කරොත් එහෙම මේක නිකන් බලන්නකො නිකන් සමචතුරස්‍රාකාර පිරමීඩයක් වගේ නේද පේන්නේ මේ? මේ බලන්න සමචතුරස්‍රාකාර පිරමීඩයක් වගේ නේද? එහෙනම් මේ හැඩේ මොකද නම? සමචතුරස්‍රාකාර පිරමීඩීය. එහෙනම් මේකේ නම සමචතුරස්‍රාකාර පිරමීඩීය. දෙවෙනි එකව පත් කරන්න ඉන්න එකාට දුරින් ඉන්න එකානේ. මුට දුර මේකා තමයි එහා පැත්ත එක. ඌව ගලවලා අයින් කරමු අපි. එතකොට බන්ධන 4 ඕන් ඔහොම තියෙනවා. හරිද? එකසර යුගලක් මෙහෙන් ඉන්නවා අනික මෙහෙන් ඉන්නවා. එතකොට මුන් දෙන්නම ගලවලා අයින් කරොත් මේ තුන් දෙනා එකම තලයේ 4 දෙනෙක්. ඒ නිසා අපි එකට කියනවා සමචතුරස්‍රාකාර තලීය. එහෙම නැත්නම් තලීය සමචතුරස්‍රාකාර කියලා අපි කියනවා. මාර ලස්සන කතාව තේරුණේ. හරිද? මාරම ලස්සන කතන්දරේ තේරුණා. හරිනේ. ඔය ටික තමයි ළමයි අපිට එන්න පුළුවන් හැඩ විදිහට අපිට තියෙන්නේ ඉගෙන ගන්න. දැන් ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා සර් ඔක්කොම ටික තේරුණා. හරිද? දැන් කොහොමද අපි හැඩයක් හොයන්නේ ඕකෙන්? කොහොමද අපි හරියටම හැඩේ කියන්නේ? ඉන්න. දැන් එහෙනම් බලමු අපි කොහොමද හරියටම හැඩේ ගන්නෙ කියලා. හරි. දැන් බලමු අපි කොහොමද ඕකෙන් හැඩයක් ගන්නෙ කියලා. මෙච්චරයි ඔයා කරන්න ඕනේ. හරිද? පියවර වශයෙන් ගත්තොත් එහෙම ඔයා ඉස්සෙල්ලම ඔයාට තේරෙන විදිහට ලුවිස් ව්‍යුහයක් ඇඳ ගන්නකො. හරිද? ලුවිස් ව්‍යුහයක් අඳින්න. හරිද? හයන්න නැතුණා කියපන්කෝ. හරිද? ලුවිස් ව්‍යුහයක් අඳින්න. ඊට පස්සේ ඔයා බලන්න මධ්‍ය පරමාණුව වටා හරිද? විකර්ෂණ කාණ්ඩ ගණන බලන්න. හරිද? විකර්ෂණ කාණ්ඩ ගණන බලන්න. එතකොට මේ විකර්ෂණ කාණ්ඩ ඇසුරෙන් අර chart එකට දාලා ඔයා හිතන්න විතරයි තියෙන්නේ. හරිද? විකර්ෂණ කාණ්ඩ ගණන බැලුවා. ඊට පස්සේ ඔයා chart එක මතක් කරන්න මොකක්ද දෙන හැඩය කියලා. එච්චරයි. හරිද? ඒතර chart එක පොඩ්ඩක් මතක දින එක ලේසි. තව එකපාරකයි මතක් කරමුද ඔක්කොම chart එක. විකර්ෂණ කාණ්ඩ දෙකයි නම් තියෙන රේඛීය විතරයි. තුනක් තිබ්බොත් තුනම සිග්මා නම් තලීය ත්‍රිකෝණාකාර එකක් ගලවපු ගමන් කෝණිකයි. හතරම සිග්මා නම් මොකද වෙන්නේ චතුස්තලීයයි එකෙක් ගලවපු ගමන් පිරමිඩීයයි තව එකෙක් ගලවපු ගමන් කෝණිකයි. පහම සිග්මා නම් ත්‍රියානිත දීපිරමීඩාකාරයි එකෙක් ගලවපු ගමන් සීසෝ තව එකෙක් ගලවපු ගමන් ටී හැඩය තව එකෙක් ගලවපු ගමන් රේඛීයයි. ආන් එහෙම හිතන්න කොහොමද එන්නේ කියලා. හයම සිග්මා නම් අෂ්ටතලීයයි එකෙක් ගලවපු ගමන් සමචතුරස්‍රාකාර පිරමිඩීයයි තව එකක් ගලවපු ගමන් සමචතුරස්‍රාකාර තලීයයි. ඔච්චරයි කතන්දරේ. ඉතින් ඔයා කරන් දින ලුවිස් ව්‍යුහයක් අඳින්න මධ්‍ය පරමාණු විකර්ෂණ කාණ්ඩ ගාන බලන්න වටේට තියෙන chart එකෙන් හිතන්න. අපි නිකන් සරල උදාහරණ ටිකක් බලමු. නිකන් චූටි මේකෙන් පටන් ගන්නම්කොම ටිකක් හිතන්නකෝ CH4 වගේ. නිකන් වාට තේරෙන විදිහට හයිඩ්‍රජන් 4ක් සෙට් කරන්න. ඒක අර සිරාම ලුවිස් ව්‍යුහෝන්නේ නිකන් 4ක් ඇඳා. හරි. දැන් ළමයි බලන්න මධ්‍ය පරමාණුවල විකර්ෂණ කාණ්ඩ 4ක් තියෙනවා. ඒ හතරම සිග්මා නිසා මේකේ හැඩය මොකද්ද? චතුස්තලීයයි. මේකේ හැඩය චතුස්තලීයයි. සරලයි ඈ. ඊට පස්සේ හිතන්නකෝ SF4 කියලා එකක් ඉන්නවා කියලා. එතකොට සල්ෆර් වටේ බන්ධන 4ක් හදන්න ඕනි. හරිද? බන්ධන 4ක් හදන්න ඕනි. එතකොට මෙයාගේ අවසාන කවච ඉලෙක්ට්‍රෝන 6ක් තියෙන නිසා තව දෙන්නෙක් එපැයි. හරි. දැන් ඔන්න ගණන් කරමු. මේකේ වටේ ගත්තොත් එහෙනම් විකර්ෂණ කාණ්ඩ 1 2 3 4 5යි. හරි. විකර්ෂණ කාණ්ඩ 5 සෙට් එක. විකර්ෂණ කාණ්ඩ 5 හැදිලා තියෙන එක එකසර යුගලක් ඉන්නවනම් පහම සිග්මා බන්ධන නම් ත්‍රියානිත දීපිරමීඩාකාර එකෙක් ගලවපුවම හැඩය මොකද්ද? සීසෝ. එහෙනම් මේකේ හැඩේ සීසෝ. ඔච්චරයි. ඊළඟ එක හිතන්නකෝ නිකන් xenon O2 F2 වගේ එකක් නිකන් තියෙනවා හිතන්නකෝ.
ෂෙනෝන් කියන උච්ච වායුවෙන් බන්ධන 8ක් හදන්න පුළුවන්. එහෙනම් අපි දන්නවා මේකට ඔක්සිජන් සෙට් වෙන ඩබල් බොන්ඩ් වලින්. හරිද? ෆ්ලෝරින් දෙන්න සෙට් වෙන්නේ තනි බන්ධන වලින් හැලජන සෙට් වෙන්නේ 1 2 3 4 5 6යි. ඊට පස්සේ මොකද වෙන්නේ? මේක 8ක් සම්පූර්ණ වෙන තව එක සරගොලක් එන්නත් ඕනේ. පුතේ දැන් විකර්ෂණ කාණ්ඩ ගයිමු. පයි බන්ධන අදාළ වෙන්නේ නැහැ නේ. ඒතර විකර්ෂණ කාණ්ඩ 1 2 3 4 5යි. පහම සිග්මා බන්ධන නම් ත්‍රියානිත දීපිරමීඩාකාර එකෙක් ගලවපු ගමන් හැඩේ මොකද්ද? සීසෝ. ඔන්න වැඩි. ආයේ තේරුණා සීන් එක පට්ට ලස්සනට. ගොඩ. හිතන්නකෝ ඊළඟට තියෙනවා SF6 වගේ නිකන් ගමු අපි. SF6. එතකොට සල්ෆර් වටේට ෆ්ලෝරින් කැලි 6ක් සෙට් වෙන්න එපා. හරිද? 3යි 4යි 5යි 6යි. වටේට තියෙන විකර්ෂණ කාණ්ඩ 6ක් 6ම සිග්මා. ඒ නිසා 6ම සිග්මා නම් මේකේ හැඩය මොකද්ද? අෂ්ටතලීයයි. හරිනේ? අෂ්ටතලීය. ඊට පස්සේ නිකන් හිතන්නකෝ ඔයා ගාව තියෙනවා ICl4- වගේ බලමු. ICl4- අයඩීන් වලට ක්ලෝරින් 4 දෙනෙක් තනි බන්ධන වලින් සෙට් වෙනවා. හරිද? ක්ලෝරින් 4 දෙනෙක් තනි බන්ධන වලින් සෙට් වෙනවා. මෙයාගේ අවසාන කවච ඉලෙක්ට්‍රෝන 7ක් තියෙන්න එපා. ඒතර 4යි 5යි 6යි 7යි. මයිනස් කියලා කියන්නේ තවත් එකක් වැඩිපුර තියෙන්න එපා. ඕන් ඔහොම තියෙන. හරිනේ? තේරෙනද නැද්ද ගන්න? ඊට පස්සේ විකර්ෂණ කාණ්ඩ ගාන ගයින් 1 2 3 4 5 6යි 6යි කියලා කියන්නේ ඔක්කොම සිග්මා නම් අෂ්ටතලීයයි. ඒකෙන් එකක් ගැලවුවම සමචතුරස්‍රාකාර පිරමීඩිය, දෙකක් ගැලවුවම මොකද වෙන්නේ? සමචතුරස්‍රාකාර තලීය. එහෙනම් මේකේ හැඩේ සමචතුරස්‍රාකාර තලීය. අවසාන එක අපි බලමු ICl4+. හරිද? ICl4+. එතන මොකද වෙන්නේ? එහෙනම් අයඩින් තියෙනවා, ක්ලෝරින් 4 දෙනා ඔහොම ඉන්නවා. ඔහොම ඉන්නවා ක්ලෝරින් 4 දෙනා. දැනට 4යි අවසාන කවච ඉලෙක්ට්‍රෝන 7ක් තියෙන නිසා ඔන්න ඔහොමනේ තියෙන්නේ. ප්ලස් එකක් කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝනයක් අයින් වෙලා ඕක වයින් කරමු. මෙතන ප්ලස් එකක් එනවා. දැන් වැඩේට බහින්න. විකර්ෂණ කාණ්ඩ ගත්තොත් 1 2 3 4 5යි. එතකොට පහම සිග්මා බන්ධන නම් ත්‍රියානිත දීපිරමීඩාකාර. එකක් ගලවපු ගමන් මේකේ හැඩය මොකද්ද? සීසෝ. එහෙනම් ඕක පිහිටන්නේ සීසෝ විදිහට. ආයෙ උතනින් එහා දෙයක් නෑ ළමයි. ඔයාලට දැන් ඕනිම විදිහේ විකර්ෂණ කාණ්ඩ පිහිටීමක් හොයන කලින් වීඩියෝ කියලා දුන්නා. ඕනිම විදිහේ ජ්‍යාමිතික හැඩයක් හොයන්න මේ වීඩියෝෙන් කියලා දුන්නා. එහෙනම් අනිවාර්යෙන් ඔයාගේ අදහස පල්ලෙහා කමෙන්ට් එකෙන් දාගෙන යන්න. ඊළඟ හරියට දෙන වීඩියෝෙන් අපි හම්බෙමු. ජය වේවා හැමෝටම.